රින්දිනිම්නේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් අලුත් කතාවේ අලුත් කොටසක් එක්ක මම අද ආවා. එහෙනම් අපි කතාවට යමු. වසන්තය හත්වන පරිච්ඡේදය. උදෑසන කාලේ ආරම්භ වුණේ මාලිගාවට හෙමින් හිරු කිරණ පතිත වෙමින්. උදේම අවදි වුණු සහේලි තමන්ට වෙන් කරලා තිබුණ ඇඳුම් වලින් සැහැල්ලු ඇඳුමක් අරන් ඇඳගත්තා. සහේලි කාමරෙන් එළියට යනකොටම එයාට මුණ ගැහුනේ දේව්ගේ තාත්තව. මේ දරුවා දැන් ආයෙ පැනලා යනවද? නෑ. සීයා කියන්නත් එපා කියන එකේ සහේලිට වෙන කතා කරන්න විදියක් මතක් වුණේ නැහැ. මට තාත්තා කියන්න. සහේලි පුදුම වෙලා බලන් හිටියේ එයා කියපු දේ ගැන. ලෝක පුදුමයක් නෙමේ දරුවෝ, මං කොහොමද දුවෙක්ට ආසාවෙන් හිටියේ. සහේලිගේ ඔළුව අත ගාන ගමන් දේව්ගේ තාත්තා එහෙම කියද්දි නම් සහේලිට එයාගේ කඳුළු පාලනය කරගන්න බැරි වුණා. දැන් ඇයි මේ සහේලිගේ කඳුළු පිහදාන ගමන් දේව්ගේ තාත්තා ඇහුවා. මට කවදාවත් තාත්තා කියන්න කෙනෙක් ඉඳලා නැහැ. අඩුම ගානේ ඒ මිනිස්සු මං එයාලා එක්ක කතා කරනවටවත් කැමති වුණේ නැහැ. එයාලා ළඟදිම තේරුම් ගනී දරුවෝ. ගොඩාක් ස්තුතියි තාත්තේ. මට නම් ඔය ස්තුතිය ඕනේ නෑ හරිද? ඔයා ඉතින් මගේ දුවනේ. එතකොට ස්තුති කොහොමත් එපා. ඒක නෙමේ කොහෙද දැන් මේ යන්නේ? අද මනු වෙනවා කිව්වනේ. එයාලා ආවද බලන්න යන්නේ. හරි දෝනි පරිස්සමට හරිද? මාලිගාවේ සීමාවෙන් එහාට යන්න එපා. හරි තාත්තේ. සහේලි මාලිගාවෙන් එළියට ගිහින් ගේට්ටුව දිහා බලන් හිටියත් මනු නම් වෙන පාටක්වත් පේන්නේ නැහැ. ඒක නිසාම සහේලි මාලිගාව වටේ ටිකක් ඇවිදලා එන්න හිතුවා. ටික දුරක් ඇවිදන් ගියපු සහේලි නිකම්ම නැවතුනේ හරි ලස්සනට සරසපු සොහන් කොත් එකක් ගාව. හදවත පසාරු කරගෙන යන තරම් දුකක් එක්ක අමුතුම හැඟීමක් දැනුණත් සහේලි එක ගණන් ගත්තේ නැහැ. එයාට ඇහුණා කාගේ හරි ඉක්කි බින්දින සද්දයක්. සහේලි හිමීට සොහන් කොත් එකෙන් ටිකක් මෙහාට වෙන්න තිබ්බ ගා පැත්තට ගියේ ඒ ඉක්කි බින්දින සද්දේ එන්නම ලං වෙලා ඇහෙද්දි. දේව් ලොකුම ලොකු ෆයිනස් ගහකට ඔළුව හේතු කරගෙන ඇස් රතු පාට වෙනකම් අඬලා ඉන්න දේව් දිහා සහේලි පුදුමෙන් බැලුවේ හිතාගන්න බැරිම වුණ නිසා. කිසිම හැඟීමක් නැති මිනිස්සෙක් වගේ ඉන්න දේව් මෙහෙම දකි කියලා සහේලි කවදාවත් හිතන්නේ නැතුව ඇති. කම්මුල් දිගේ ගලාගෙන යන කඳුළු පිහදාගෙන එයා බැලුවේ සහේලි දිහා. ඇයි මේ? සහේලි දේව් ළඟින් ඉඳගෙන ඇහුවා. කිසිම උත්තරයක් නොදීපු දේව් සහේලිගේ උකුලින් ඔළුව තියාගෙන ඇස් පියාගත්තා. දේව් මට ටිකක් මෙහෙම ඉන්න පුළුවන්ද? දේව්ගේ අහිංසක ඉල්ලීම අහක දාන්න සහේලිගේ හදවතට නම් බැරි වුණා. ඉන්න. ඇස් පියාගෙන තමන්ගේ උකුලේ ඔළුව තියාගෙන ඉන්න දේව්ව දැක්කම හරි අමුතු දුකක් ආපහු සහේලිට දැනෙන්න ගත්තත් එයා ඒක ගණන් ගත්තේ නැහැ. දැන් පැයකටත් ලං වෙන්න එනවා. ඒත් දේව් තාම නිදි. හරියට තමන්ගේ ආදරේ උණුහුම හොයන චූටි පූස් පැටියෙක් වගේ. දේව් සහේලි කතා කළත් දේව්ගෙන් උත්තරයක් නම් තිබුණේ නැහැ. ඒත් එක්කම මිහිත් එක්ක මනු එතනට ආවේ කැලෑවේ අනිත් පැත්තෙන්. සහෝ ඇයි මේ? අවද මනු. දන්නේ නෑනේ මං එනකොටත් අඬ හිටියේ. ඇයි ඇහුවාම මුකුත් නොකිය මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න කිව්වා. දේව් මං උඹට කියලා තියෙනවා තනියෙන් මෙතනට එන්න එපා කියලා. ආවද? ඉතින් මං මෙතනට තනියම නැතුව වෙන කොහෙට යන්නද බං? නැගිටින්න යමු මාලිගාව ඇතුළට. මට බෑ බං. මට තව ටිකක් මෙහෙම ඉන්න දැනුනේ.
මේ උණුහුම මට ඕනේ. බෑ බෑ එන්නේ නම් නැහැ. සහේලිගේ කකුල් දෙකත් බදාගෙන නිදි මරගාතේ දේව් කියවනවා. සහේලිගේ අසරණ මූණ දැකලා මනුට නම් හොඳටම හිනා. අයියෝ මගේ කකුල් දෙක. එහෙනම් අපි මාලිගාවට ගිහින් එමු මනු. තව ටිකක් හිටියොත් මටත් මෙහෙම වෙයි. ඇයි එහෙම කියන්නේ? යමුකෝ. කන්න මොනා හරි අරන් එන්නම් සහෝ. ඕකට තමා කියන්නේ මුලින් ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු වුණා කියලා. අත් දෙකත් අල්ලගෙන යන ලස්සන මාව මෙතන දාලා සහේලි ටිකක් වෙලා ඉඳලා ෆයිනස් ගහට හිස හේතු කරගත්තේ දේව්ගේ ඔළුවත් අත ගන්න ගමන්. අම්මා ළඟ ගුලි වෙලා නිදාගෙන ඉන්න පොඩි එකෙක් වගේ දේව් හොඳටම නිදි. ටික වෙලාවක් ගිහින් නැගිටපු දේව් දැක්කේ ෆයිනස් ගහට හේතු වෙලා නිින්ද ගිහින් හිටපු සහේලිව. ඒ මූණ දිහා ටික වෙලාවක් බලන් හිටපු දේව් කෙල්ලව හිමීට තමන්ගේ අත් දෙකට ඔසවලා ගත්තේ මාලිගාවට යන්න හිතාගෙන. මාලිගාවට ගිහින් සහේලිව එයාගේ ඇඳෙන් හාන්සි කරවලා සහේලිට ෂීට් එක පෙරවුවේ කෙල්ලගේ ඇඟ ටිකක් රත් වෙලා තිබුණ නිසා. ඉතින් කතාවේ ඊළඟ කොටසත් ඉක්මනින්ම අරන් එන්න. මතක ඇතුව ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. අපිත් එක්ක අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් channel එක subscribe කරලා bell notification එකත් on කරගන්න. මගේ ළඟ තනියට එනුම